ආයිබෝවන් ෆෝන් එකට අලුත් පණක් දෙන්න හිතලා ෆැක්ටරි රීසෙට් එකක් කළාට පස්සේ එකපාරටම Taman දෙම ෆෝන් එකෙන් එළියේ ඉන්න වුණොත් කොහොමද? ඒක නම් හිතා ගන්නවත් බැරි තරම් කලකිරවන අත්දැකීමක්. ඒත් බය වෙන්න එපා. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ ඇයි මෙහෙම වෙන්නේ සහ මේ අගුරෙන් ගැලවෙන්නේ කොහොමද කියලායි. ෆෝන් එක රීසෙට් කරලා අලුත්ම විදිහට පටන් ගන්න බලාගෙන ඉන්නකොටම එකපාරටම කලින් පාවිච්චි කරපු පාස්වර්ඩ් එක ඉල්ලනෝ නේද? අන්න ඒක තමයි අපි අද විසඳගන්න යන ප්‍රශ්නේ. හරි. එහෙනම් අපි මුලින්ම හරියටම තේරුම් ගමු මේ රීසෙට් කරාට පස්සේ ඇතිවෙන ගැටලුව මොකක්ද? ඇයි ඇත්තටම මේ වගේ දෙයක් වෙන්නේ කියලා. බලාපොරොත්තු වුණේ හැමදේම මකලා දාලා ෆෝන් එක අලුත්ම එකක් වටේ පාවිච්චි කරන්න. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ? ෆෝන් එක ලොක් වෙලා. මේක හරිම ව්‍යාකූල තත්ත්වයක් තමයි. හැබැයි මේකට හොඳ හේතුවක් තියෙනවා. ඔන්න ඔකට හේතුව තමයි Factory Reset Protection කියන ආරක්ෂක ක්‍රමවේදය. සමහර විට මේක FRP කියන කීටි නමින් නම් අහලත් ඇති. අපි බලමු මොකද්ද මේ FRP කියන්නේ, ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. හරිම සරලයි. FRP කියන්නේ Google සමාගම හඳුන්වලා දීපු Android ෆෝන් වලට ඇතුළත් කරලම එන විශේෂ ආරක්ෂක පියවරක්. දැන් බලන්න මේකේ ප්‍රධානම අරමුණ තමයි ෆෝන් එකක් නැති වුණොත් හරි කවුරු හරි සොරකම් කළොත් හරි වෙන කෙනෙක්ට ඒක රීසෙට් කරලා පාවිච්චි කරන්න බැරි වෙන්න වළක්වන එක. ඉතින් මේක ඇත්තටම ෆෝන් එකේ දෝෂයක් නෙවෙයි, පාවිච්චි කරන කෙනාව ආරක්ෂා කරන්න හදපු දෙයක්. හරි. දැන් ප්‍රශ්නේ ඒකට හේතුවයි පැහැදිලි නේද? එහෙනම් අපි බලමු මේ FRP lock එකෙන් ගැලවෙන්න තියෙන ප්‍රධානම විසඳුම් දෙක මොනවද කියලා. පළවෙනි සහ ලේසිම ක්‍රමය තමයි ෆෝන් එක රීසෙට් කරන්න කලින් පාවිච්චි කරපු ස්ක්‍රීන් ලොක් එක. ඒ කියන්නේ පාස්වර්ඩ් එක, පින් එක හරි පැටර්න් එක හරි මෙතෙන්ට ඇතුළත් කරන එක. හදිස්සියවත් එක මතක නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. දෙවෙනි විකල්පය තියෙනවා. ලොක් ස්ක්‍රීන් එකේම තියෙන use my Google account instead කියන එක තෝරලා ෆෝන් එකට කලින් සම්බන්ධ කරලා තිබුණු Google ගිණුමේ විස්තර ලබා දෙන එක. ඉතින් ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි Google password එකත් අමතක නම් මොකද කරන්නේ කියන එක. කලබල වෙන්න එපා. වෙනත් උපකරණයකින්, ඒ කියන්නේ කම්පියුටර් එකකින් හරි වෙන ෆෝන් එකකින් හරි අදාළ Gmail ගිණුමට ගිහින් forgot password කියන විකල්පය පාවිච්චි කරලා ඒක අලුත් කරගෙන මෙතනට ඇතුළත් කරන්න පුරුවන්. හොඳයි. අපි හිතමුකෝ අපි දැන් කතා කරපු විසඳුම් දෙකම වැඩ කරන්නේ නැති අවස්ථාවක් ගැන. ස්ක්‍රීන් ලොක් එකත් අමතකයි, Google ගිණුමේ විස්තරත් කොහෙත්ම මතක නැහැ. එහෙම වුණොත් මොකද කරන්නේ? මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් අසරණ වෙන තැන. ස්ක්‍රීන් ලොක් එකත් මතකනේ, Google ගිණුමේ විස්තරත් මතකනේ. ආයෙ කරන්න දෙයක් නැද්ද? මේ වගේ වෙලාවකදී අපිට තියෙන විකල්ප මොනවද? ඔව්, මෙවැනි අවස්ථාවකදී ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් විවිධ FRP bypass tools පාවිච්චි කරන එක. හැබැයි මේවා ගොඩක් වෙලාවට ආරක්ෂිත නැහැ. ෆෝන් එකට හානි කර මෘදුකාංග පවා ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නම් කොහෙත්ම නිර්දේශ කරන්න බෑ. අනෙක් ආරක්ෂිතම ක්‍රමය තමයි මේ ගැන දන්න වෘත්තීය කෙනෙක්ගේ සහාය ලබා ගන්න එක. මේ ගැන විශේෂඥයින් දෙන උපදේශත් ඒකමයි. පාස්වර්ඩ් එක කොම්බටවත් මතක නැත්නම් ෆෝන් එක මිලදිගත්තු බිල්පතත් අරගෙන ළඟම තියෙන ජංගම දුරකථන අලුත් වෙඩියා කරන තැනකට පෙන්වන්න. ඔවුන්ට මෘදුකාංගයක් කරහා මේ ගැටලුව හරිම ආරක්ෂිතව විසඳලා දෙන්න පුළුවන්කම තියෙනවා. හරි. කොහොම හරි ප්‍රශ්නේ විසඳගත්තා කියමුකෝ. දැන් අපි කතා කරමු වැදගත්ම දේ ගැන. ඒ කියන්නේ ආයෙමත් මේ වගේ දෙයක් නොවෙන්න වග බලාගන්නේ කොහොමද? මෙන්න මේක තමයි හොඳටම මතක තියාගන්න ඕන සරලම උපදේශ. ෆෝන් එකක් ෆැක්ටරි රීසෙට් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඒකේ සෙටින්ග්ස් වලින් Google ගිණුම ඉවත් කරන්න. එහෙම කළොත් රීසෙට් එකෙන් පස්සේ ඔය FRP ලොක් එක ක්‍රියාත්මක වෙන්නෙම නෑ. ඒක කරන එක හරිම සරලයි. ෆෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න, එතනින් accounts තෝරන්න, ඊළඟට අදාළ Google ගිණුම තෝරලා remove කියන එක දෙන්න. අන්න එච්චරයි. ඉතින් මේ FRP කියන පුංචි අගුලින් අපිට පේනව නේද අපේ ෆෝන් වල ආරක්ෂාවට කොච්චර දේවල් යොදවලා තියෙනවද කියලා. ඒකෙන් අපිට ලොකු දෙයක් හිතන්න ඉතුරු වෙනවා. ඒ තමයි අපේ ඩිජිටල් දත්ත ඇත්තටම කොයිතරම් දුරට ආරක්ෂිතද කියන එක.